NC Titan Brake Shoe සියලුම ත්‍රිරෝධ රථ සහ යතුරුපැදි බ්‍රේක් ලයිනර් නිෂ්පාදකයෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා විශ්වාසදායක සේවාව කතා කරන්න 077 520 68 69 077 529 17 95 ඔබේ වාහනයට උසස් තත්ත්වයේ බ්‍රේක් ලයිනර් සොයන්නේ නම් NC Titan Brake Shoe සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිනිරු මැක්ස් channel එකට. ඔන්න අදත් 2025 මීට දවස් කීපයකට කලින් රිලීස් වුණු ප්‍රදීප් සහ මමිතා රඟපාන සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. 6.9ක් වගේ ඉතා ඉහළ IMDb අගයක්කුත් මේ මූවී එකට ලැබිලා තියෙනවා. ෆිල්ම් එකේ නම තමයි ඩූඩ්. කතාව ගැන කිව්වොත් මාමගේ දුවයි නැන්දගේ පුතයි ඒ කියන්නේ අක්කයි මල්ලී වගේ දෙන්නෙක් දෙන්නම දෙන්නට කසාද බඳින්න යෝජනා කරනවා. හැබැයි පළවෙනි පාර කොල්ලා බෑ කියනවා දෙවෙනි පාර කෙල්ල යෝජනා කරාම අන්තිමේදී එයාලා හරියට වෙඩින් එකක් ගන්නවා. ඒත් බැඳලා මාස දෙකක් යන්නත් කලින් කොල්ලට දැනගන්න ලැබෙනවා එයාගේ බිරිඳට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා. හැබැයි ඒ ළමයා එයාගේ නෙවෙයි. එහෙනම් මේ ළමයා කාගේද? මේක අහලා ඔළුව අවුල් වුණාද? ඒ අවුල නැති කරගන්න නම් මේ චිත්‍රපටයේ සම්පූර්ණ කතාවම බලන්න වෙනවා. අද මූවී එකෙත් අවසානය දක්වා අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අද කතාවට යමු. කතාව පටන් ගන්නේ අමුදා සහ රාහුල්ගේ මංගල උත්සවයෙන්. වෙඩින් එක මැදට කිසිම ආරාධනාවක් නැතුව අගන් එතනට කඩාපාත් වෙනවා. අගන්ව දැක්ක ගමන් අමුදාගේ මූණ ඇඹුල් වෙලා යනවා. එයාලා කැම්පස් යන කාලේ එකිනෙකාට ගොඩක් ආදරේ කරලා තියෙනවා. ස්ටේජ් එකට නගපු අගන් අමුදාගේ මහත්තයා රාහුල්ගෙන් විනාඩි 2ක් අමුදා එක්ක කතා කරන්න අවසර ඉල්ලනවා. අමුදා අගන්ගෙන් අහනවා එයා වෙඩින් එකේ මොකද කරන්න කියලා. අගන් ආපහු අහනවා ඇයි අමුදා එයා එක්ක සම්බන්ධය නතර කළේ? ඇයි හැම තැනින්ම එයාව බ්ලොක් කළේ කියලා. අමුදා උත්තර නොදී යන්න හදද්දී අගන්ගේ අතින් වැරදීමකින් අමුදාගේ තැල්ල කැඩෙනවා. මේක දැක්ක ගමන් රාහුල් අගන්ට කම්මුල් පාරක් ගහනවා. ඒ විතරක් නෙවෙයි වෙඩින් එකේ හිටපු හැමෝම අගන් එක්ක හොඳටම තරහ වෙනවා. තමන්ව බේරගන්න අගන් එතනින් පැනලා දුවනවා. එක පුද්ගලයෙක් අගන්ට ගහන්න හදද්දී වෙන කෙනෙක් එක පාරටම අගන්ගේ කම්මුලට ගහනවා. ඒක දැකලා අගන්ට හොඳටම තරහ ගිහින් කියනවා කවදාවත් ගෑනු ළමයින්ට අත උස්සන්න හොඳ නෑ කියලා. එහෙම කියලා එයා වෙඩින් එකේ හිටපු අයට ගහන්න පටන් ගන්නවා. ඒ ටිකකින් හැමෝම එකතු වෙලා එයාව අල්ලගෙන එයාගේ ෂර්ට් ටික තිරලා දානවා. ඊට පස්සේ පොලිසිය නැවිත් කලබල කරාට එයාව අරන් යනවා. යන්න කලින් අගන් අමුදාට කියනවා එයා තැල්ල කැඩුවේ ඕනකමින් නෙවෙයි කියලා. ඒක ආපහු දීලා වෙඩින් එකට සුබ පතලා අමුදාට හෙමින් හාද්දක් දෙනවා. පහුවදා කුරල් කියලා කෙල්ලෙක් පොලිසියට එනවා. එයා අගන්ගේ මාමගේ දුව. ඒ කියන්නේ නෑනා. එයා ඉන්ස්පෙක්ටර්ට කියනවා අගන්ව නිදහස් කරන්න කියලා. ඉන්ස්පෙක්ටර් කියනවා අගන් වෙඩින් එකක රණ්ඩුවක් දාලා තියෙන නිසා එයාගේ තාත්තට එන්න කියන්න ඕන කියලා. එතකොට කුරල් කියනවා එයාගේ තාත්තා ප්‍රාන්තයේ ඇමති අතියමන් කියලා. ඇමතිගේ නම එහුණ ගමන් ඉන්ස්පෙක්ටර් පුටුවෙන් නැගිටිලා ඉක්මනට අගන්ව නිදහස් කරන්න නියෝග කරනවා. කුරල් අගන්ව වාහනය දාගෙන ගෙදර එක්කන් යද්දී ආයෙ රණ්ඩු කරන්න එපා කියලා බනිනවා. ඊට පස්සේ අපිට ඇමති අතියමන්ව පෙන්වනවා. එයා මාධ්‍යවේදීන්ට ඉන්ටර්විව් එකක් දෙමින් ඉන්නවා. ඒ අතරේ කුරල් අගන්ව ගෙදරට එක්කන් එනවා. මාමා අතියමන් බෑනව ඇඳුමක් නැතුව දෙකලා තමන්ගේ ෂර්ට් එක එයාට අඳවනවා. ඒ වගේම අලුත් බිස්නස් එකකට චෙක් එකකුත් දිනවා. අගන් චෙක් එක ආපහු දුන්නත් මැකරෝනි පැකට් එක අරන් එයාගේ අම්මට දෙනවා. අගන්ගේ අම්මා මැකරෝනි පැකට් එක විසි කරනවා. ඒකෙන් අපිට තේරෙනවා අගන්ගේ අම්මයි කුරල්ගේ තාත්තයි අතර සම්බන්ධය හොඳ නෑ කියලා. ඊට පසුවදා අගන් එයාගේ යාළුවෙක්ගේ බයික් එකේ නැගලා ඩුඩ් ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන එයාගේම ඔෆිස් එකට යනවා. යාළුවා අගන්ට බනිනවා එයාගේ පරණ කෙල්ලගේ වෙඩින් එකේ රණ්ඩු කරගත්තට. ඒකට තරහ ගියපු අගන් යාළුවට බයික් එක නවත්තන්න කියනවා. ඒ වෙලාවේ වෙන මිනිසෙක් එයාලට පාරයිනට වෙලා ඕව කරගන්න කියද්දී අගන්ට තවත් තරහ ගිහින් පිස්තෝලයක් එළියට ගන්නවා. අගන් ඊ මිනිසෙගෙන් එයාගේ වෙඩින් ඇනිවර්සරිය දවස අහනවා. ඒ මිනිසයා කියනවා අද දවස කියලා. ඒ එක්කම කුරලුයි ඩුඩ් මැනේජ්මන්ට් එකේ හැමෝම ඇවිත් ඒ මිනිසයාටයි එයාගේ පවුලටයි වෙඩින් ඇනිවර්සරියට සුබ පතනවා. අගන් එළියට ගත්ත පිස්තෝලය ඇත්තටම බොරු එකක්.
මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් එකේ වැඩේ තමයි විශේෂ දවස්වලට සර්ප්‍රයිස් දෙන එක. එයාලා අදත් ඒක තමයි කරලා තියෙන්නේ. මෙට්‍රෝ ට්‍රේන් එකේදී එයාලා කෙනෙක්ට සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරනවා. ඒත් මේ පාර අගන්ම තමයි සර්ප්‍රයිස් වෙන්නේ. මෙට්‍රෝ එකේ ලයිට් දැම්මට පස්සේ එයාට හැමතැනම පේන්නේ කුරල් එක්ක එයාගේ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකල් ගත්ත ෆොටෝ. ඒ අතරේ කුරල් දන ගහලා අගන් ඉස්සරහට ඇවිත් මාව බඳිනවද කියලා අහනවා. කුරල් කියනවා එයා පොඩි කාලේ ඉඳන්ම අගන්ට ආදරය කරා ඒත් අගන් වෙන කෙල්ලෝ එක්ක යාළු වෙලා හිටපු නිසා කවදාවත් ඒක කියන්න බැරි වුණා කියලා. අගන් මුකුත් නොහිතා මුද්ද අරන් කුරල්ට දානවා. ඊට පස්සේ එයාලා බයික් එකේ ගෙදර එන ගමන් කුරල් අගන්ව බදා ගන්නවා. එයාලා තැනක තේබුණවා. එතකොට අගන් කියනවා මම ඔයාට කවදාවත් ඒ විදියට ආදරේ කරලා නෑ කියලා. කුරල් සාමාන්‍ය විදියට කියනවා කලින් ආදරේ නොකලාට මොකද දැන් ඉඳන් ආදරේ කරන්නකෝ කියලා. ඒත් අගන් කියනවා එයා පොඩි කාලේ ඉඳන්ම කුරල්ව දැක්කේ යාළුවෙක් විදියට විතරයි එයා ගැන යාට කිසිම හැඟීමක් නෑ කියලා. කුරල්ට දුක හිතිලා ඉක්මනට ගෙදර යන්න කියනවා. ගෙදර ආවම කුරල් කියනවා එයා ආයේ ඔෆිස් එන්නේ නෑ ඉගෙන ගන්න රට යන්න ලෑස්ති වෙනවා කියලා. එයා අන්තිම පාරට අගන්ව බදාගෙන ගේ ඇතුළට යනවා. කුරල් දිගටම අඬනවා මුද්ද බාත්රූම් එකට විසික් කරලත් ආයෙත් ඒකානම් හොදලා තියාගන්නවා. ඔහොම මාස 6ක් ගෙවිලා යනවා. දවසක් අගන් යාළුවෙක් එක්ක බයික් එකේ යද්දී ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතනදී එයාට තේරෙනවා එයා කුරල්ට ගොඩක් ආදරී කියලා. මොකද මිනිස්සු මැරෙන්න කලින් එයාලා ආසම කෙනාව දකිනවා කියලා කියනවනේ. යාළුවගේ උපදෙස් පිට එයා මේ පාර කුරල්ගේ තාත්තා ගාවට ගිහින් කසාදෙට අවසර ඉල්ලන්න තීරණය කරනවා. අගන් එයාගේ මාමා අතියමන් ගාවට ඇවිත් කියනවා එයා කුරල්ට ආදරෙයි එයාව බඳින්න ඕන කියලා. මාමා කියනවා ඉස්සෙල්ලා එයාගේ අම්මව කැමති කරවගන්න කියලා. අගන් අම්මව කැමති කරවගෙන හරියට වෙඩින් එකට ලෑස්ති වෙනවා. වෙඩින් එකට කලින් දවසේ අගන් කුරල්ගේ කාමරයට එනවා. එතකොට කුරල් කියනවා එයා වෙන කෙනෙක්ට ගොඩක් ආදරය කරලා ඉවරයි කියලා. අගන් එතකොට කියනවා එයාත් කෝරල්ට ආදරේ නෑ මාමා බල කරපු නිසා තමයි කැමති වුණේ කියලා. කුරල්ට ඒක ඇහුවම හිතට සහනයක් දැනෙනවා. ඒත් තාත්තට මේ කතාව කොහොමද කියන්නේ කියලා එයා දුක් වෙනවා. අගන් බාත්රූම් එකට ගිහින් අඬනවා. මොකද එයා දැන් කුරල්ට ගොඩක් ආදරේ. තමන්ව පාලනය කරගෙන ඇවිත් කුරල්ට උපදෙස් දෙනවා මාමට හැමදේම ඇත්ත කියන්න කියලා. අගන් එයාත් එක්ක වීඩියෝ කෝල් එකේ ඉන්නම් කියනවා. කුරල් පල්ලෙහාට ඇවිත් කාමරයක කැමරාවක් සෙට් කරලා තාත්තට කතා කරනවා. එයා කියනවා එයාට මේ කසාදේ කරන්න බෑ මොකද එයා වෙන කෙනෙක්ට ආදරෙයි ඒ කෙනා අනාථයි කියලා. ජාතිය වෙනස් නිසාත් අනාථ නිසාත් තාත්තා විරුද්ධ වෙලා කියනවා මේ යෝජනාව අතෑරලා දාන්න ඔයාගේ කසාදේ වෙන්නේ අගන් එක්කව තමයි කියලා. එතකොට කුරල් එයාගේ නැතිවුණු නැන්දගේ ෆොටෝ එක අල්ලලා දිවුරලා කියනවා එයාව ආදරය කරන කෙනාට බඳලා දුන්නේ නැත්තම් එළියට ගිහින් හැමෝටම ඇත්ත කියනවා කියලා. එතකොට තාත්තා කියනවා අවුරුදු 18ේදී මම මගේ නංගිව වෙන ජාතියක කොල්ලෙක්ට ආදරය කරාට ලිඳකට තල්ලු කරලා මැරුවා කියලා. තාත්තා කුරල්ට තර්ජනය කරලා පිස්තෝලයක් අරන් කියනවා ඔයා ඒ කොල්ලව අමතක කරන්න නැත්තම් ඔයා මැරෙනවා එයත් මැරෙනවා කියලා. ඒ වෙලාවෙම අගන් එතනට ඇවිත් කියනවා මාමේ මේක ප්‍රෑන්ක් එකක් අර බලන්න ෆෝන් එකේ කැමරාව ඔන් කරලා තියෙන්නේ කියලා. තාත්තත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කියනවා මමත් ඔයාලට ප්‍රෑන්ක් එකක් කළේ කියලා. ඊට පස්සේ පාරි එතනට එනවා. ඇවිත් අගන් ඉස්සරහම කුරල්ගේ අතින් අල්ලලා යාව බදා ගන්නවා. අගන් ඒක බලන් ඉන්නව විතරයි. මේ පාරි තමයි කුරල්ගේ පෙම්වතා. පාරි කියනවා එයාලා කරනාටකයේ ඇමති කෙනෙක්ගේ රැකවරණය පතනවා කියලා. ඒත් ඒ ඇමති අතියමන්ගේ කොන්දම යාළුවෙක්. අගන් එයාලට පිටරට යන්න උපදෙස් දෙනවා. ඒත් පාරි කියනවා එයාට පාස්පෝර්ට් එකක් නෑ කියලා. අතියමන් එයාලට සංගීත උත්සවයට එන්න කතා කරන්න එනවා. පාරි ඇවිත් අගන්ට කියනවා දැන් වෙන කරන්න දෙයක් නෑ ඒ නිසා මේ කසාදේ කරලා පස්සේ දික්කසාද වුණාම එයා කුරල්ව අරන් රට යනවා කියලා. කුරලුත් ඒ කතාවට එකඟ වෙනවා. එයාලගේ මේ කතාව අහලා අගන්ට තරහ ගියත් කුරල් අඬනවා දැකලා තමන්වම කැප කරන්න එයා කැමති දෙනවා. අගන් එයාල මැදට ඇවිත් කියනවා මම මේ කසාදෙට කැමතියි කියලා. හරියට එයාලගේ වෙඩින් එක වෙනවා. වෙඩින් එකෙන් පස්සෙම අතියමන් එයාලට ෆ්ලැට් එකක් තෑගි දෙනවා ඉක්මනටම දරුවෙක් හදන්න කියලත් කියනවා. ඊට පස්සේ පාරි එයාගේ පාස්පෝර්ට් එක අරන් ආවම කුරල් ගොඩක් සතුටු වෙනවා. අගන් ඉස්සරහම යාව බදා ගන්නවා. අගන් ඒජන්සි එකට ගිහින් එයාලට වර්ක් වීසා හදලා දෙනවා.
කුරලුයි පාරි කැනඩාවට යන්න ඉන්ටර්විව් එකකට එනවා. පාරි තේරුණත් කුරල්ව ප්‍රතික්ෂේප වෙනවා. ඉන්ටර්විව් බෝඩ් එකෙන් කියනවා කුරල්ට මාස 2ක බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා. කුරල් අගන් ගාවට ඇවිත් කියනවා මේක වැරදීමෙන් උනේ කියලා. අගන් තරහින් කියනවා මාම දැනගත්තොත් අපි තුන්දෙනාම මරලා දායි. බේරිලා ඉන්න ඕන නම් රට යන්න ඕන නම් ඇබෝෂන් එකක් කරගන්න කියලා. කුරල් ඇබෝෂන් කරන්න කැමති වෙනවා. හොස්පිටල් එකේදී ડોක්ටර් කියනවා කුරල්ගේ ගර්භාෂය ප්‍රශ්නයක් තියෙනවා ඇබෝෂන් කරොත් ආයෙ කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා. එතකොට අගන් ඇබෝෂන් කරන්න එපා කියලා කියනවා යන්න මම ළමයාගේ තාත්තා වෙන්නම් ඒත් ඇබෝෂන් කරන්න එපා කියලා. කුරල් ඒත් ඇබෝෂන් කරන්න හදද්දි අගන් මාමට ඇත්ත කියනවා කියලා බය කරාම කුරල් ඒක නතර කරනවා. එළියට ආවම පාරි ගොඩක් සතුටු වෙනවා. ඒ අතරේ අතියමන් එතනට එනවා. දුවට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයා සතුටින් පිනා යනවා. දුවව උස්සගෙන සතුටින් නටනවා. අගන් දුකින් එතනින් යන්න යනවා. මේ සිදුවීමෙන් මාස 6කට විතර පස්සේ කුරල්ගේ දරු ප්‍රසූතිය දවසේනවා. ડોක්ටර් කුරල්ගේ මහත්තයව හොයනවා. අගන් ඇතුළට යන්න කැමති නැති වුණත් හැමෝම තල්ලු කරලා එයාව ඇතුළට දානවා. කුරල් එයාගේ අතින් අල්ලගෙන ළඟ ඉන්න කිව්වම අගන් බබා හම්බ වෙන කල්ම කුරල් ළඟ ඉඳන් එයාගේ අත අල්ලගෙන ඉන්නවා. එයාට හයිය දෙනවා. ඊට පස්සේ කුරල්ට හුරතල් පුතෙක් ලැබෙනවා. ડોක්ටර් මුලින්ම බබාව දෙන්නේ අගන්ගේ අතට. ඊට පස්සේ අගන් පාරිව ඇතුළට ගෙන්නලා එයාම කුරල්ගේ පාරිගේ බබාගේ ෆොටෝ එකක් ගන්නවා. ඒ අතරේ අතියමාන් කාමරේට ඇවිත් බබාව දැකලා කියනවා මේ නම් තාත්තා වගේමයි මට මගේ උරුමකාරයා ලැබුණා කියලා. දවස් කීපයකට පස්සේ කුරල් අගන් ජෝකර් කෙනෙක් වගේ ඇඳගෙන පුතා එක්ක සෙල්ලම් කරනව දැකලා පාරිට කියනවා බලන්න එයා නම් ජෝකර් කෙනෙක් වගේමයි කියලා. එතකොට අගන්ගේ යාළුවා කුරල්ට හැමදේම ඇත්ත කියනවා. අගන් එයාව ප්‍රතික්ෂේප කරාට පස්සේ තීරුම් අරන් තියෙනවා එයා කුරල්ට ආදරේ කියලා. දැන් ඔයා එයාට කරන දේවල් කිසිම විදිහකින් හරි නෑ. එකපාරට එයාට පැත්තනුත් හිතලා බලන්න. එයා මේ හැමදේම කරන්නේ ආදරේ නිසා කියලා යාළුවා කියනවා. මේ ටික ඇහුවම කුරල්ගේ ඔළුවට අහස කඩා වැටෙනවා වගේ වෙනවා. එයා ගොඩක් අඬනවා. අගන් බබා එක්ක අන්තිම සෙල්ෆි එකක් ගන්නවා. මොකද අද රෑ තමයි කුරල්ගේ කැනඩා යන ෆ්ලයිට් එක. එයාපෝට් එකට යන ගමන් කුරල් අගන්ට කියනවා මම කොහෙවත් යන්නේ නෑ කියලා. හෙම කියලා එයා වාහනේ සන්රූෆ් එක ඇරලා පාස්පෝර්ට් එකයි ටිකට් එකයි එළියට විසි කරනවා. අගන් ඒවා ආයෙත් අහුලගෙන ඇවිත් දෙනවා. එතකොට කුරල් අගන්ගෙන් අහනවා ළමයට මෙච්චර ආදරේයයි ළමයා ඔයාගේද කියලා. මේ පාර අගන් එයාට කම්මුල් පාරක් ගහනවා. ඊට පස්සේ කියනවා මම ආදරේ කරන්න ගොඩක් පරක්කු වුණා. ඒකයි මට අද මේ දේවල් දකින්න වෙලා තියෙන්නේ කියලා. කුරලුත් කියනවා අගන් වෙඩින් එක දවසේ එයාගේ ආදරේ ගැන කිව්වනම් එයා දෙපාරක් හිතනවා කියලා. කුරල් කියනවා ඔයාගේ සතුට දකිනකල් මම කොහෙවත් යන්නේ නෑ කියලා. පහුවදා කුරල් අගන්ට මැට්‍රිමුනි ඇප් එකක වෙඩින් account එකක් හදනවා. අගන් එයාගේ බොරු කසාදේ ළමයා ගැනයි කිව්වම හැමෝම එයාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට කුරල් ඩුඩ් මැනේජ්මන්ට් කම්පැනියේ සේවිකාවක් වෙන සංයුක්තාවා අගන් ඉස්සරහට ගේනවා. පස්සේ තමයි දැනගන්නේ මේ සංයුක්තාවා ප්ලෑන් කරලා එයාට කැමති කියන්න කියලා තියන්නේ අගන්මයි කියලා. මොකද අගන් තේරුම් ගන්නවා කුරල් එයාගේ සතුට දකිනකල් රට දාලා යන්නේ නැහැ කියලා. එදා අතියමන් ගාවට ලොයර් කෙනෙක් කුරල්ගේ දික්කසාද ෆයිල් එක කරන්න එනවා. තාත්තට තරහ ගිහින් කුරල්ට ගහන්න පටන් ගන්නවා. එතකොට අගන් ඇවිත් කුරල්ව බේරගෙන කියනවා දික්කසාද වෙන්නේ ඇත්තටම මම. මට දැන් කුරල්ව එපා වෙලා කියලා. අතියමන් එතකොට අගන්ට ගහන්න පටන් ගනිද්දි අගන්ගේ අම්මා දුවගෙන ඇවිත් අයියව නවත්තනවා. එදා රෑම අතියමන් අගන්ට පාඩමක් උගන්වන්න මිනිස්සු යවනවා. එතකොට කුරල් හැම ඇත්තක්ම එලිදරව් කරනවා. අගන් එයාගේ කීමට බොරු කසාදයක් කරගත්ත බවත් බබා පාරිගේ බවත් කියනවා. අතියමන් එතකොට පාරිට ගහන්න මිනිස්සු යවනවා. අගන් සටන් කරලා පාරිව බේරගන්නවා. අනිත් පැත්තෙන් අතියමන් හොඳටම තරහ ගිහින් බබාව කාර් එකේ දාගෙන කොහේ හරි යනවා. එයා බබාට වෙඩි තියන්න හදද්දිම එයා මුණුපුරා එක්ක ගත කරපු ලස්සන මතකයන් මතක් වෙනවා. ඒ මොහොතේම එයාට heart attack එකක් හැදෙනවා. පහුවදා හොස්පිටල් එකේදී ડોක්ටර් කියනවා අතියමන්ව බේරගෙන තියෙන්නේ එයාගේ මුණුපුරාමයි. මොකද එයා අඬපු නිසා මිනිස්සු එකතු වෙලා එයාව හොස්පිටල් එකට ගෙනත් තියෙනවා කියලා. අගන් එතකොට අතියමන්ට කියනවා මේ මුණුපුරා ඔයාගේ දුවගේ ළමයා. ඒ කියන්නේ ඔයාගෙම මුණුපුරා. මොන සීයාද මුණුපුරෙකුට මෙහෙම කරන්න කියලා. අතියමන් එතකොට හැංගීම්බර වෙලා සමාව ඉල්ලනවා.
අගන් ඊට පස්සේ එළියට ඇවිත් කුරල්වයි පාරිවයි ඇතුළට යවනවා. ඊට පස්සේ අගන්ගේ සැලැස්මකට අනුව නර්ස් කෙනෙක් එයාට ඇතුළට යන්න කියනවා. අතියමන් එතකොට කියනවා මම කතා කළේ මගේ මුණුපුරාට කියලා. ඊට පස්සේ අතියමන් එයාගේ මුණුපුරාව කුරල්ව සහ පාරිව පිළිගන්නවා. අගන් හුස්මක් අරන් එළියට ඇවිත් හිතින් හිතාගන්නවා මේ ජීවිතේ අනුන්ව එකතු කරන්නම ගෙවිලා ගියා කියලා. එතකොට අපිට දැනගන්න ලැබෙනවා ඇත්තටම බබා නෙවෙයි අගන්ම තමයි එයාගේ මාමව හොස්පිටල් එකට ගෙනත් තියෙන්නේ කියලා. එයාලව එකතු කරන්න එයා බොරුවක් කිව්වා විතරයි. ඊට පස්සේ අගන්ගේ අම්මා අගන්ගේ සංයුක්තාගේ ෆොටෝ එකක් දැකලා එයාට සංයුක්තාව බඳින්න කියනවා. ඒ වෙලාවෙම හැමෝම අගන්ට සර්ප්‍රයිස් එකක් දෙනවා. ඇත්තටම මේක කුරල්ගේ ප්ලෑන් එකක්. කුරල් අගන්ට කම්මුල් පාරක් ගහනවා එයා සංයුක්තා ගැන බොරු කරපු නිසා. ඊට පස්සේ අගන් සංයුක්තාව බදාගෙන කසාද යෝජනාවට කැමති වෙනවා. ඔන්න ඔය විදියට කෙල්ලෝ දෙන්නෙක්ගෙන් පස්සේ අගන්ගේ ජීවිතේ සතුටින් පිරෙනවා. ඒ එක්කම මේ කතාව මෙතනින් ඉවර වෙනවා. අද ෆිල්ම් එක ගැනත් ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකට අලුත් නම් subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අද කතාවත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට like කරන්න. එහෙනම් අදට සමුගන්නවා නැවතත් හමුවෙමු අලුත්ම ෆිල්ම් එකකින්. ස්තුතියි.